Hello everyone. අද මම හදන්න ලෑස්ති කරලා තියෙනවා chili con carne. Chili con carne මේක Mexican South American dish එකක්. ඒක මගේ version එක මම අද හදන්නේ. මේක recipe base එක මම ගත්තේ master food chili con carne recipe base එක අපිට හදන්න තේරෙන්නේ නැහැ. මේක හරි හොඳයි. මේක මම කලින් පාවිච්චි කරලා තියෙනවා. මේක හරි රසයි. සහ මේකට ඕන කරන මේ recipe base එකයි Italian diced tomato and red kidney beans and තවුනේ මේකට lamb mince හරි beef mince හරි pork chicken ඔයගොල්ලන් කැමති දෙයක් ගන්න පුළුවන්. මම එකතු කරගන්න ingredients තමයි මේකට carrot ගෙඩියක් ලුණු ගෙඩියක් කපලා සහ අද සෙලරි තිබුණා. සෙලරි මම එකතු කරගන්නවා. ඔයගලන්ට කැමති නම් නොදාන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ ටික ලෑස්ති කරගත්තට පස්සේ අපි මේක කපලා මේක අපි ඉස්සෙල්ලාම pan එකට රත් කරලා pan එකට දාලා වැඩි කරලා pan එකට රත් කරගෙන මේකට තෙල් දාන්නේ මම ඉස්සෙල්ලාම. මොකද මේකේ ලෑම් එකේ තෙල් තියෙනවා. ලෑම් එකේ ඒ තෙල් වලින්ම අපිට හදන්න පුළුවන්. තෙල් දාන්න අවශ්‍ය නැහැ. මම තෙල් දාන්නේ නැහැ ඒක නිසා. pan එක පොඩ්ඩක් රත් වුණාට පස්සේ මේක දාන්න. පොඩ්ඩක් ඩ්‍රේන් වෙන්න දෙනවා. දීලා අපි බලමු දැන් මම කන්න කප් වෙලා තියෙනවා. කන්න කප් වෙනකොට මම මික්ස් එක බෙදෙන්න ගන්නවා. පවුදෙන්න ගන්නවා. ඒක පොඩ්ඩක් කරනවා. ඉතින් පොඩ්ඩක් කඩා ගන්න ඕනේ. සෙට් කරගන්න ඕනේ. දැන් තෙල් හොඳට තියෙනවා. මේක තෙල් දාන්න ඕනේ නැහැ. මේ ස්ලෑම් මේස් එකේ හොඳට තෙල් තියෙනවා. මේ විදිහට මම පොඩ්ඩක් පොඩි කරගන්න. හොඳට කඩා ගන්න තෙල් එක. මම මේක පොඩ්ඩක් බ්‍රවුන් කලර් වෙනකම් අපි ඒක ෆ්‍රයි කරගන්න. කුක් කරගන්න මේක. ඒක බ්‍රවුන් කලර් වෙන ටයිම් එක බ්‍රවුන් වෙනවා. දැන් මේක ඩිෂ් එක ඔක්කොම මික්ස් එක ඔක්කොම බ්‍රවුන් කලර් නැහම අපි අනිත් ඒවා එකතු කරගන්නවා. චුට්ටක් අපි අඩු කරමු ගින්දර. දැන් මේකට ඕනන්ට පුළුවන් මේ වෙලාවෙම කළා පස්සේ දාන්න පුළුවන්. මම මේ වෙලාවෙම එකතු කරගන්නවා මේක. මොකද හොඳට එතකොට මේ බීන්ස් ටිකට මේ සෝස් එක හොඳට අල්ලන නිසා කිඩ්නි බීන්ස් ටික සෙලරි ටිකත් මේකත් එක්කම දාන්න පුළුවන්. නැත්නම් පස්සේ දාන්න පුළුවන්. ඔයගලන්ට මේකට අමුවට වගේ හැපෙන්න කැමති නම් පොඩ්ඩක් පස්සේ දාන්න පුළුවන්.
දැන් ඔක්කොම අපි දාන්න ඕන අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා ඉවරයි. දැන් මේක පේන අරගෙන හොඳට වහලා මේක හොඳට තැම්බෙන්න දෙන්න. ගින්දර හොඳටම අඩු කරලා අඩු ගින්දරේ විනාඩි 10ක් විතර හොඳට තැම්බෙන්න දෙන්න. එතකොට ඒක හුමාලෙන් හොඳට ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තැම්බෙනවා. නැත්නම් හයි හීට් එකේ හදන්න එපා. දිගටම හොඳට මේක ෆ්ලේවර්ස් ටික හොඳට මික්ස් වෙන්න හොඳට අල්ලගන්න. මේක අඩු ගින්දරේ තමයි විනාඩි 10ක් විතර අපි මේක කුක් කරගමු. මේ අතරතුර මම මේකට තව ඇඩ් කරනවා මේක රසය ඇඩ් කරගත්තාම තව අපි පාස්ලි ටිකක් මේකට ඇඩ් කරගන්නවා මම අන්තිමට. අපි මේක තැම්බෙනකන් අපි පාස්ලි ටිකක් ලෑස්ති කරගමු. පාස්ලි ටික මම හදාගෙන තියෙනවා ඔත්තේ. පාස්ලි ගහක් ටිකක් අපිට හිටව ගන්න පුළුවන්. ඒක ලේසියෙන්ම හදාගන්න පුළුවන් දෙයක්. පාස්ලි කියන්නේ මේ තියෙන්නේ නැවැස්සට මේක ගස් පහත් වෙලා මේ හැමතැනම හැදෙනවා මේ පාස්ලි මේ මිනිස්. ඉතින් අපි පාස්ලි කුර ටිකක් කඩාගමු. මොකද වත්තේ කඩෙන් ගේනට වැඩිය ඔයාලගේ වත්තෙන් කඩා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අපි දන්නවා අපි එතකොට මොනවද මේකට පාවිච්චි කරන්න කියලා. පේනවනේ පාට වෙනස්ලා හොඳ ලස්සන පාටක් එනවා මේ ටික එකතු කරගත්තාම. පොඩ්ඩක් කොහොම තැම්බෙන්න විනාඩියක් දෙකක් විතර. ගින්දර තාම අඩු කරේ නැහැ. ගින්දර චුට්ටක් අපි අඩු කරමු ගින්දර. දැන් මේක උලන්ට පුළුවන්. මේ වෙලාවෙම ඉතින් පස්සේ දාන්න පුළුවන්. මම මේ වෙලාවෙම එකතු කරගන්නවා මේක. මොකද හොඳට එතකොට මේ බීන්ස් ටිකට මේ සෝස් එක හොඳට අල්ලන නිසා කිඩ්නි බීන්ස් ටික සෙලරි ටිකක් මේකට එක්කම දාන්න පුළුවන්. නැත්නම් පස්සේ දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේකට අමුවට වගේ හැපෙන්න කැමති නම් පොඩ්ඩක් පස්සේ දාන්න පුළුවන්. දැන් ඔක්කොම අපි දාන්න ඕන අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා ඉවරයි. දැන් මේක පේන අරගෙන හොඳට වහලා මේක හොඳට තැම්බෙන්න දෙන්න. ගින්දර හොඳටම අඩු කරලා අඩු ගින්දරේ විනාඩි 10ක් විතර හොඳට තැම්බෙන්න දෙන්න. එතකොට ඒක හුමාලෙන් හොඳට ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තැම්බෙනවා. නැත්නම් හයි හීට් එකේ හදන්න එපා. දිගටම හොඳට මේක ෆ්ලේවර්ස් ටික හොඳට මික්ස් වෙන්න හොඳට අල්ලගන්න. මේක අඩු ගින්දරේ තමයි විනාඩි 10ක් විතර අපි මේක කුක් කරගමු. මේ අතරතුර මම මේකට තව ඇඩ් කරනවා මේක රසය ඇඩ් කරගත්තාම තව අපි පාස්ලි ටිකක්
මේකට ඇඩ් කරගන්නවා මම අන්තිමට. අපි මේක තැම්බෙනකන් අපි පාස්ලි ටිකක් ලෑස්ති කරගමු. කුක් වෙලා තියෙන්නේ ගොඩක් මේක ඔකේෂනලි දෙපාරක් විතර මෙතනදී විනාඩි 5ක සැරයක් විතර මේක පොඩ්ඩක් අපි මේව මික්ස් කරගමු. මික්ස් කරගන්න මේ අඩියල්ලද කියලා පොඩ්ඩක් බලන්න. තැම්බීගෙන කොට හොඳට දැන් තැම්බිලා තියෙන. තව විනාඩි 5ක් විතර තිබ්බාම හොඳටම ඇති මේක. දැන් මම විනාඩි 10ක් විතර තියලා තියෙන්නේ. තව විනාඩි 5ක් මේක හොඳට මද ගින්නනේ මික්ස් කරලා මම ඇති මේකට වීඩියෝ එක තැම්බෙන්න ඕනේ. ඉතින් ඔෆ් කරගමු. ඔෆ් කරලා අපි මේකට දාගමු. දැන් අපි කපාගත්ත අපි කොළ ටික අපේ පාස්ලි කොළ ටික මම මේකට දාගන්න හදන්නේ. මේ උඩින් දාගන්න ඕනේ කම. මේ විදිහට හොඳට මේක වැහෙන්න කොළ ටික දාගන්න. ඉතින් ඉන්දර ඔෆ් කරලා තින්නේ කොළ ටික උඩින් දාලා අපි පියන වහනවා. ඊට පස්සේ ඒක හුමාලෙන් කොහොම තව විනාඩි 5ක් 6ක් තැම්බෙන්න දෙනවා. ඒතකොට කොළ වල තියෙන ගුණෙත් එක්කම අපිට මේක සර්ව් කරන්න පුළුවන්. දැන් මම නම් මේක ආයෙ දෙන්නේ මේගොල්ලන්ට හවස් එකට. ඒතකොට ඒගොල්ලෝ පොඩ්ඩක් Wi-Fi වල මේක රත් කරගන්න පොඩ්ඩක්. ඉතින් ඔච්චර තමයි ඩිෂ් එක තියෙන්නේ. හරිම ලේසි. ඕගොල්ලන් කැමති නම් බලන්න. ඕගොල්ලන්ට ටිකක් ඉගෙන ගන්න පුළුවන් නම් අපිට කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. වැරියේෂන් එක ඔක්කොම කරලා මේක උක් කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. බලලා හොඳයි නම් කියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක